අම්මෝ. ඉවරකට යා. අපි මේ කවුරු උස්සන් යන්නත් බැරි නෑ. කොහොමද? Welcome to Carbon Notes. මේ වීඩියෝ එක ගැන චූටි දෙයක් කියන්න හදන්නේ. මේක අපි කලින් වීඩියෝ එක ගොල්ලෝ දැක්කනේ. ඒ කලින් වීඩියෝ එකට කලින් වීඩියෝ අපි ලංකාවට ගිහිපු සර්ප්‍රයිස් එක. ඊට කලින් අපි කොහොමද ඒකට රෙඩි වුණේ කියන මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඔව් මේක පොඩි වීඩියෝ එකක්. අපි මේකේ එක්සැක්ට්ලි මොනවද අපි ගෙනියන්නේ එහෙම කියලා කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. අපි මේක අපේට මෙමරි එකක් විදියට තියාගන්න හදපු චූටි වීඩියෝ එකක්. ඒ කියන්නේ අපි ලංකාවට යන රෙඩි වෙච්ච වීඩියෝ ගැන. අපි මේක මේ දැන් පොඩි අපි දෙන දැන් මේ කතාවක් කියන්න ලෑස්ති උනේ. කතාව කියන්නේ අපි ඒකෙදි ගොඩක් වොයිස් වීඩියෝ කෑලි ටිකක් ගත්තේ අපි අර එක්ස්ප්ලেইন කරන්න නැහැ වැඩි මොකක්ද උනේ කියලා. පුතේන දෙයක් ගැන කියන්න අපි ඒකට වොයිස් එකක් දැම්මා. අපි මොකද්ද මේ කියන එක තමයි මේ දැන් කියන්නේ. අපි දැන් ඇත්තටම මේ දැන් මේ පරිසරයේ හිටපු පරිසරේ ලොකු වෙනසක්. අවුරුද්දකට කලින්. අපි ගෙවල් මාරු කරා තව දේවල් වෙනස් වෙනවා. දැන් ගොඩක් වෙනස්. අපි සයිස් එකක් වෙනස්. ඔන්නෙත් වෙනස්. ඔයගොල්ලෝ එහෙනම් බලන්න මේ වීඩියෝ එක කොහොමද කියලා. මේක සීරීස් එකක්. මේකේ තව වීඩියෝ අපි ඉස්සරහට එනවා. දැන් මේක දැන් ඔයගොල්ලෝ දැක්ක අපි ලංකාවට ගියපු එක. දැන් මේ අපි ලංකාවට යන්න රෙඩි වෙච්ච විදිය. ඊළඟට එනවා අපි ලංකාවේදී කොහොමද මොනවද උනේ කියන එක පොඩි වීඩියෝ එකක් හෝ දෙකක්. එහෙනම් අපි බලමු දැන් අපි කොහොමද ලංකාවට යන්න රෙඩි වුනේ කියලා. හරි එහෙනම් ඔන්න අපි බඩු අරන් ඉවරයි. හරි ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ අපි දැන් ගෙනාවු බඩු ඔක්කොම ටික අපි ගෙනල්ලා පැක් කරපු තැන් වලින් එළියට අරගෙන එක පිළිවෙලකට දිගෑරලා තියාගන්න එක. මොකද සමහර ඒවා එක ಜಾති වලින් ගොඩ තියනවානේ. එතකොට ඒවා හරියට අපිට බෙදලා දෙකට බෙදලා මේ බොක්ස් වලට දාන්න පුළුවන් විදියට වෙන් කරගන්න එක. කරලා සහ බොක්ස් ගෙනාපු ඒවා අපිට හම්බෙන්නේ නිකන් ෆ්ලැට් කරපු පොත් කරපු කාඩ්බෝඩ් නේ. ඒ ටික දිගෑරලා ගානට බොක්ස් හදාගෙන ඒවට ටේප් ගහලා හොඳට හයිය විදියට තියාගන්න. එහෙනම් ඔන්න හරි අපි පටන් ගමු. දැන් අපි බඩු ටික ඔක්කොම දිග අරගෙන ඉවර කරා. දැන් අපි හදන්නේ ඔක්කොම ටික පිළිවෙලකට බොක්ස් වලට දාගන්න. මොකද අපි බොක්ස් 6ක් ගත්තා. එකකට කිලෝ 35 ගන්න. අපිට එතකොට බොක්ස් 6ටම පැක් කරන්න පුළුවන්. අපි ප්ලෑන් කරේ අපේ ගෙවල් දෙකට අම්මලා තාත්තලා ගෙවල් දෙකට බොක්ස් 3 ගානේ යවනවා කියලා. එතකොට දැන් අපි මේ කරන්නේ ඒ ටික ඔක්කොම ගානට දෙපැත්තට බෙදලා අපි ගෙනාපුව හරියට බෙදලා පැක් කරන එක. මම ඔය වාඩි වෙලා ඉන්න එකට මුකුත් හිතන්න එපා. මම ඔය කරන්නේ දැන් අශාන් ඔය බොක්ස් වලට පැක් කරන ටික මම ගානට තෝරලා මේ තුන මේකට දාන්න මේ තුන මේකට දාන්න කියලා වෙන් කරලා දෙන එක සහ මම කොලයක ලියන්නේ අපි ඒ දාන බොක්ස් වලට දාන බඩු වල ග්‍රෑම් ගාන ලියා ගන්නවා නිකන්. පොඩි නිකන් මේ එස්ටිමේට් එකක් ගන්න අපි කොච්චරක් කිලෝ ගාණක් එක බොක්ස් එකකට පැක් කරාද කියලා. නැත්නම් අපිට කිලෝ 35ක් හරියටම දැම්මද නැද්ද කියලා එකපාරට හිතා ගන්න බැරි නිසා. අපි දැන් ඔය ඔක්කොම ටික හිමින් සැරේ ඉවර කරගත්තා. ඇත්තටම ඒ බොක්ස් ටික එහෙම පැක් කරලා ඉවර වෙනකොට අපිට ඇත්තටම අපි උදේ පටන් ගත්ත එක සම්පූර්ණ දවසක් ගියා අපිට ඒ බොක්ස් ටික ඔක්කොම පැක් කරලා ඉවර කරන්න. ඒත් ඔයගොල්ලෝ උන්ට කියන්න ඇත්තටම අපිට බොක්ස් වලට කිලෝ 35ක් තියුණා. අපි නිකන් චෙක් කරලා බැලුවාම එක බොක්ස් එකක්වත් එච්චර ෆුල් කම්ප්ලීට් බර ඇවිල්ලා තියුණා. ඒ හින්දා අපි ආයෙ ගිහිල්ලා ආයෙ මේ ඔයගොල්ලෝ දකින්නේ ආයෙ ගිහින් ගෙනාවු බඩු ටික. ගිහිල්ලා ඒ ගෙනල්ලා ආයෙ පාරක් ටික ඔක්කොම බොක්ස් වලට පැක් කරා. ෆුල් අපරාධෙන් නැත්තම් හම්බෙන ප්‍රමාණය යවන්න එපා. අපි දැන් ඒ ටික ඔක්කොම පැක් කරලා ඉවර වෙලා මේ ආයෙ බර කිරන්න තමයි හදන්නේ. අපේ යාළුවෝ දෙන්නත් ඇවිල්ලා ඉන්නවා. ඇත්තට මේ දවස් ටිකේ දෙන්න මාරු විදියට උදව් කරා. අපි වැඩින්ද කෑම හදලා ගෙනත් දුන්නා. තේ හදලා ගෙනත් දෙනවා. ඒ ඔක්කොම කරා. දැන් අපි මේ ලණුවක් ගෙනල්ලා මේ බොක්ස් එක ගානේ ගැට ගහලා උස්සලා බලන්න තමයි හදන්නේ. අර බර කිරණ එකෙන් මොකද තනියම එක පෙට්ටියස් ෆුල් උස්සලා බලන්න බෑ නැත්තම්. අපි එහෙම චෙක් කරලා බලුවා. හරි. දැන් අපේ ඔක්කොම බොක්ස් වල බර ටික හරි. ඇත්තටම අපි මේ ගෙනාපු වගේ සමහරක් ඒවා චුට්ටක් දෙවෙනි පාට ගෙනාපුවා ඉතුරු වුණා.
ඒ වුණාට කමන්නේ අපි ඒ ටික අපට තියාගත්තා. ඊට පස්සේ දැන් අපි ඔය ඔක්කොම කම්ප්ලීට් කරලා මුළු දැන් අපි පොඩි ඩිසාස්ටර්ස් ගතියක් වෙලා තියෙන හින්දා ගේ ඇතුළේ ඒ වැඩ ටික ඉවර කරලා ගේ පොඩ්ඩක් ක්ලීන් කරගෙන ඒ රාජකාරිය ඉවර කරා. ඊළඟට ඕගලන්ට බලන්න පුළුවන් අපි මේ බොක්ස් යවුවට පස්සේ අම්මලා ඒ බොක්ස් අන්බොක්ස් කරන ටික දැන් අපි මේ ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ අපි යන්න මාස කීපයකට කලින් වීඩියෝ එකක්. අපි ඒ ටික මොකද අපිට ඕනුනේ අපි යන්න කිට්ටු කරලා බොක්ස් ටික ලංකාවට යන්න. නැත්තම් අපි යන්න ගොඩාක් කලින් ගියොත් එහෙම ඒක අපි එකපාරටේ ගෙනිච්ච ඒවා වෙන්නේ නැති හින්දා. ඒගොල්ලෝ ඔන්නේ ඒක පෙන්නනවා අපිට. වීඩියෝ කෝල් එකකින් අපේ ගෙදර කට්ටියත් එක්ක. ඒගොල්ලෝ දන්නේ අපි යනවා කියලා තාම. ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මෙතන. අපි මේක දාලා තින්නේ වීඩියෝ කෝල් එකකට. අපි ඒගොල්ලන්ට වීඩියෝ කෝල් එකක්. ඒගොල්ලන්ට කියන්නේ බලු ටික මෙතන. ඒගොල්ලන්ට ගත්ත චොක්ලට්. ඒගොල්ලන්ට ගත්ත බඩු ඔක්කොම මෙතන. දැන් වීඩියෝ කෝල් එක ගන්න ගමන් එහෙම තමයි මම ගෙදරට කෝල් කරාම කියනවා ඉවරයක් නැහැ කට රිදෙනකන් කියනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ දැක්ක අපි අර බොක්ස් දැම්මට පස්සේ ලංකාවට යන්න කිට්ටු ගල්ලි ඉවර වෙලා අපි දැන් අපේ ට්‍රැවලින් බෑග්ස් පැක් කරන්න ගෙනාපු චොකලට් ටිකක් තමයි දැන් මේ අපි ලෑස්ති වෙන්නේ අපේ ට්‍රැවලින් බෑග්ස් ටික පැක් කරන්න. මට කිලෝ 47ක් තිබ්බා. අශාන්ට කිලෝ 37ක් තිබ්බා. එතකොට අපි දැන් මේ කරන්නේ ඔක්කොම අපි ඒ ගෙනාපු දේවල් ටික අපේ ට්‍රැවලින් බෑග්ස් වලට පැක් කරන්නේ. ඕගොල්ලෝ මුලිනුත් දැක්කනේ පටන් ගනිද්දිමත් අපි බඩු වගේක් අරන් එන්න ගිහිල්ලා වීඩියෝස් වගේ. දැන් අපිට කෑම ಜಾති අර ඒ ಜಾති හෑන්ඩ් ලගේජ් ගෙනියන්න බැරි හින්දා අපි මේ ඔක්කොම ටික එළියට අරගෙන හෑන්ඩ් ලගේජ් වලට දාන්න පුළුවන් ඒවා මොනවද ඒ ටික ප්ලෑන් කරගෙන පැක් කරන එකක් තමයි කරන්නේ. ඇත්තටම අපි බඩු සැරින් සැරේට ගෙනෙල්ලා ඇඳ යට ඔයගොල්ලෝ දකින්නේ ඇඳ යටයි කබඩ් වල හැමදැනම අස්සේ ගාලා තිබ්බ නැත්තම් හැම එළිය තියන්න ඉඩ නැති හින්දා. දැන් අපි ඔක්කොම එළියට අරගෙන දැන් මම ඔය වාඩි වහන්සි වෙලා ඉඳන් කරන්නේ ඒත් අර වැඩේම තමයි අපි බඩු ගන්න කලින් හැමෝගෙම නම් ලියාගෙන අපි මොනවද ගන්න කියලා වල ෆුල් ලිස්ට් එකක් හදන් තමයි බඩු ගත්තේ. දැන් ඔය මං කරන්නේ අශාන් එකින් එක බෑග් වලට පැක් කරද්දි අපි ඔය ලියාගත්තු ගෙනාවු ඔක්කොම ඒවා හරියටම අපි දාගත්තද කියලා බලන්න ටික් කරනවා. අපි බඩු ගෙනාපු වගේ ලිස්ට් එක ටික් කරනවා. මොන හරි අඩුපාඩුවක් තියනවාද ගෙනාපුවා එක එක්කෙනාගේ නම් ලියනවා කාබෝයි බෝඩ් වල එහෙම තමයි ඔය කරන්නේ. ඊට පස්සේ අපි ඒ ටිකත් චෙක් කරා එකින් එක බෑග් එක කොච්චරක් තියනවද බර එහෙම කියලා. ඇත්තටම අපිට අපි ළඟ තිබිච්ච ලගේජස් ප්‍රමාණය මදි වුණා. මදි වෙලා අපි ඊට පස්සේ යාළුවෙක්ගෙනුත් සඳලිලාගෙනුත් ලගේජ් ඉල්ලගත්තා. මොකද ඒ තරමට බඩු තිබ්බ සහ අපිට ඉතින් බරත් ටිකක් තිබ්බ හින්දා ওই ටික ඔක්කොම ඉවර කළා. අපි ඇත්තටම දවස් කීපයකට කලින්ම ලගේජස් ඉවර පැක් කරලා ඉවර කරා. හරි එහෙනම් අපි ගිහින් එන්නම් බයි.